හායි යාළුවනේ. හායි යාළුවනේ. අද ඔයාලා බලනවා ඇති. අද ඔන්න අද තමයි දවස බලනවා නම් බලන්න රෝස මල් යායක්ම තියෙනවා. ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනද කියලා. ඉතින් මෙන්න මේ වගේ රෝස් මල් ගොඩාක් තියෙනවා තවත් ඉස්සරහට අපේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම. ඉතින් කොරියාවේ තියෙන ලස්සනම ලස්සන රෝස මල් යායක් තියෙන රෝස් පාක් එකට තමයි අපි ආවේ. ඉතින් මෙතන එන්ට්‍රන්ස් එක ෆ්‍රී. හායි යාළුවනේ. ඔන්න දාවා අපි රෝස මල් යායකට. ඔයා මොකද කියන්නේ මේ ගැන? හරිම ලස්සනයි. මම හිතුවේ මෙච්චර ලස්සනයි කියලා. මෙයා තමයි මේ මෙතෙට එමු කිව්වේ. මම දැනන් හිටියේ මෙච්චර ලස්සනයි කියලා. සෝල් වල තියෙන්නේ ඇත්තටම ලස්සනයි. තියෙන වාහනත් යනවා ගොඩක් ලස්සන පාක් එකක් නේ. ලස්සන පාක් එකක්. ඉරිදා දවසේ ගොඩක් සෙනග ඉන්නේ නැති මේ අද සතියේ දවසක් වුණත් මේ ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් මේ පාක් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න නේද? ඔව්. වීඩියෝත් එක්ක දිගටම ඉන්න. ලස්සන මල් පෙන්වන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි යමු ලස්සනම ලස්සන පාට රෝස මල් බලන්න. ඉතින් යාළුවෝ මේ බලන්නකො ලොකු රෝස පාට රෝස මල් තියෙනවා මෙතන පාට. තෙති හැලෙනවා. මේ බලන්නකො මේ වව් මේක ළඟට පෙන්නන්න. වව් සුවඳ නම් නැහැ එන්නේ. ඉතින් කොරියාවේදී රෝස් ෆෙස්ටිවල් එක එහෙම නැත්නම් මේ රෝස මල් පිපෙන කාලේ පටන් ගන්නවා මැයි මාසයේ මුල සතියේ වගේ. ඉතින් එදාට ගොඩාක් කට්ටිය එනවා මේ ලස්සන රෝස මල් බලන්න. ඒ වගේ මේ රෝස මල් බලද්දී මට මතක් වුණා අපේ ලංකාවෙත් අපි නුවරඑළිය ගියාම බලන්න යනවානේ හග්ගල බොටනිකල් ගාඩන් එකට. අන්න ඒක වගේ. ඉතින් යාළුවනේ අපි දැන් යන්න හදන්නේ මේ පාක් එකේ තියෙන ලස්සනම තැනට. එන්න ඉතින් මාත් එක්ක ලස්සන පාට රෝස මල් බලන්න. යමු. පාට ලස්සන රෝස මල් ගොඩක් තියෙනවා. ඉතින් කොරියාවේදී මේ මල් පිපෙන කාලෙට මේ වගේ රෝස මල් පිපෙන කාලෙට ටියුලිප් මල් පිපෙන කාලෙට ඉතින් එක ෆෙස්ටිවල් තියෙනවා. දැන් මේ රෝස් මල් පිපෙන කාලෙට රෝස් ෆෙස්ටිවල් එක තියෙනවා. මැයි මාසේ මුල් සතියේ එහෙම නැත්නම් අප්‍රේල් මාසේ අන්තිම සතියේ වගේ අපි එද්දිනම් පොඩක් ඒ ෆෙස්ටිවල් එක අපිට ඒ කියන්නේ රෝස් ෆෙස්ටිවල් එක මග ඇරුණා මල් තිබුණාට ඉතින් මේ ෆෙස්ටිවල් එක දවසට මීට වැඩිය ගොඩක් විශේෂ දේවල් තියෙනවා බලන්න. කානිවල් එකක් වෙනම තියෙනවා. ඒ රෝස මල් වලට මාවේනික වෙච්ච එක ඩිසයින් වලින් ඩෙකරේෂන් වලින් මේ පාක් එකම ලස්සනට සරසලා තියෙනවා. ඉතින් තවත් කෑම ජාති හිම ගොඩාක් තියෙනවා. ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ අවස්ථාව මාගේ ඇරුණා. කොහොම නමුත් කමන්නේ අපි රෝස මල් ටික බලන්න ආවනේ. ඒ වගේම තමයි අපි මේ බලන රෝස මල් වල පාටින් පාටට ඒ මල් වලට වෙනම අර්ථයක් තමයි ලබා දෙන්නේ. ඉතින් අපි ඒ ගැනත් කතා කරන්න සූදානම් මේ වීඩියෝ එකේදී. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. යාළුවනේ අද අපි ඉන්නේ කොහෙද ඔයා කියන්නේ සෝල් වල නේද? සෝල් වල චොන්නන් වල චම්මි කියොමොන්. ඒ කියන්නේ තනිකර රෝස මල් විතරයි තියෙන්නේ මෙතන. ඉතින් මේ සතිය දවසක ඉඳන් තමයි ගොඩක් කට්ටිය අඩු. සතිය අන්තවල නම් ගොඩක් සෙනග එනවා මෙතන බලන්න. අපි තාම ගියේ නෑ පහලට යන්න ඕනේ. කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්න කියලා හිතා ගන්න බෑ. කොරියාවේ රෝස මල් පිපෙන කාලෙට මල් පිපෙන්නේ කොතනද කියන එක අදාළම නැහැ. ඒ කියන්නේ ඔයාලට මේ පේන රෝස මල් තියෙන්නේ පාක් එකකින් එහා පැත්තේ පාරයිනේ. ඔයාලට පේන ඇති වාහන එහෙමත් යනවා. ඉතින් ඒ පාරයිනේ දිගටම ඔයගලන්ට පේනවා මේ වගේ ලස්සන රෙඩ් රෝස් තියෙනවා.
රත්තරන් නෙමෙයි තියෙන්නේ. ගොඩක් තියෙනවා. මෙතෙන්ට ආවහම මේ දකින්න මල් වලින් හිත යන්නෙම මෙන්න මේ රෝස් පාට පින්ක් රෝස් එකට. ඉතින් මේ පින්ක් රෝස් එකේ අර්ථය තමයි කෘතඥතාවය, කරුණාව, අගය කිරීමකදී ගොඩක් වෙලාවට මේ පින්ක් රෝස් එක භාවිතා කරනවා. ඒ වුණාට දැන් නම් සමහර වෙලාවට අපි දකිනවා රෙඩ් රෝස් එක සාමාන්‍යයෙන් ආදරය නියෝජනය කරන පාටන්නේ ආදරවන්තයින් අතර හුවමාරු වෙන රෝස් එකක්. නමුත් ඉතින් පින්ක් රෝස් එකත් අපි දකිනවා ආදරවන්තයින් අතර හුවමාරු වෙනවා. ඒ වගේම තමයි වයිට් රෝස් එක. වයිට් රෝස් එක වයිට් කියලා කියන්නෙම පවිත්‍රතාවයනේ. ඉතින් වයිට් රෝස් එක පවිත්‍රතාවය සංකේතවත් කරනවා. ඒ වගේම තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් ඩේ එකට ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ මේ යෙලෝ කලර් රෝස් එක. ඉතින් මිත්‍රත්වය සංකේතවත් කරන්න තමයි යෙලෝ කලර් රෝස් එක භාවිතා කරන්නේ. යාළුවනේ දැන් නම් මේ වහිනවා. ඉතින් මේ 12ට මේ මෙතන වහිනවා කියලා තිබුණා. ඉතින් අපි ආවා අපිට එන්න වෙලාවකුත් නැහැ දැන්. වැස්සේ වුණත් රෝස මල් බලන්න එපා වෙන්නේ නැහැ නේද? ඉතින් අපි දිගටම රෝස මල් බලන්න යන්න තීරණය කරා. මොකද වැස්ස වුණත් මේ ලස්සන මේ කියලා නිම කරන්න බෑ. ඇත්තටම ලස්සනයි මේ. මේ බලන්න මෙතන මේ ලොකු රෝස් මල් තියෙනවා. කොරියන් වලින් ලස්සන වාක්‍යයක් ගහලා තිනවා. යෙප්පන් තාන්ෂි නොරේ පායෝ. ලස්සන ඔයා ගොඩක් බලන්නලු. ඉතින් අපි ගොඩක් බලමු. ඒ වගේම තමයි මේ බෝඩ් එකේ ගහලා තියෙනවා චම්මිරල් අක්කයෝ ජොසෙව් කියලා. කියන්නේ මේ රෝස මල් ගැන සැලකිලිමත් වෙන්න, එහෙම නැත්නම් මේ රෝස මල් ආරක්ෂා කරගන්න කියන එක තමයි. මොකද රෝස මල් කඩන්න නැතුව, ඒ වගේම මේ රෝස මල් තලන්නේ නැතුව මේ රෝස මල් ආරක්ෂා කරගන්න කියන එක තමයි. මොකද එහෙම වුණොත් එහෙම තව කෙනෙකුට මේ මල් වල සුන්දරත්වය බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් අපි විතරක් බලලා රස විඳලා වැඩක් නැහැ. අනිත් අයත් මේ දේ බලලා රස විඳින්න ඕනේ. ඒ හින්දා ඉතින් අපි කොතනක ගියත් අපි මේ බලන සුන්දර දේවල් ආරක්ෂා කරලා ඉදිරියේදීත් තවත් ගොඩක් අයට ඒ දේවල් දැක බලා ගන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ දේවල් දැක බලා ගන්න පුළුවන් විදියට ඒ පරිසරය වුණත් නිර්මාණයක් වුණත් රස වින්දනය කරන්න. ගොඩක් අය කැමතිනේ රතු රෝස් වලට, රෙඩ් රෝස් වලට. ඔන්න ලොකුම ලොකු රෙඩ් රෝස් තියෙනවා මෙතන. ඉතින් අර වාගේ උඩ මේ පාර වෙලා තියෙන යන්නේ මල් අපරාධ. මේ පාක් එකේ තියෙන තවත් සුන්දරම රෝස මල් ටිකක් තමයි ඔයාලා මේ දකින්නේ. මෙතන ෆොටෝස් වලටත් ලස්සනයි.
අර ඈත ලස්සනයි යන්නේ මෙතන ඉඳලා. ඉතින් මේ රෝස් පාක් එක පිහිටලා තියෙන තැන සෝල් නගරේ තමයි තියෙන්නේ. අතිශයින් කාර්යබහුල නගරයක්. ඔයාලට ඈතින් පේන්න ඇති apartment එහෙම ගොඩක් තියෙනවා, buildings එහෙම. ඒ වගේ කාර්යබහුල නගරයක ජනාකීර්ණ නගරයක මේ වගේ සුන්දර තැනක් පිහිටලා තිබීම ඇත්තටම වාසනාවක්. ශාරුක් ඛාන් වගේ. ඒ වගේම මේ කාලය කියන්නේ ෆොටෝ ෂූට් වැඩිපුරම කරන කාලයක්. මොකද පරිසරය ලස්සනයි, මල් පිපිලා. ඉතින් අපිට මේ රෝස් පාක් එකෙත් ගොඩක් බලා ගන්න පුළුවන් වුණා ෆොටෝ ෂූට් එහෙම කරනවා. ඔයාලා මේ දකින්නේ කහ පාටයි රෝස පාටයි රෝස මල් ගෝඩක මැද වෙලා ඉන්න කහ පාට සමුනලේ. සුවඳ බැලුවට ඇත්තටම මේ මල් සුවඳ නැහැ. ඉතින් කොරියාවේ තියෙන ගොඩක් මල් ಜಾති මම බලලා තියෙන දෙයක් තමයි සුවඳ නැහැ. ඇත්තටම අපේ ලංකාවේ තියෙන මල් නම් ගොඩක් මල් වල ඔයාලා දන්නවා මාරම සුවඳක් තියෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන රෝස මල් වලත් පොඩි හරි මේ සුවඳක් තියෙනවා. මෙහි තියෙන රෝස මල් වල ඇත්තටම සුවඳ පොඩ්ඩක්වත් එන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ රෝස මල් වලින් පිරුණු මේ රෝඩ් එකේ ගොඩක් දිගට ඇවිදගෙන යන්න පුළුවන්. අපි එච්චර දුර ගියේ නැහැ. මොකද ටයිම් එක මදි වුණා. ඉතින් අද දවසේදී මේ වගේ මෙහෙම මේ හරිම නිදහසේ ඇවිදින්න පුළුවන් වුණාට වීකෙන්ඩ් එකේදී නම් අතුරු සිදුරු නැතුව මෙතන පිරීලා තියෙන්නේ.
රෝස මල් බලලා දැන් නම් හරිම මහන්සි කෝපි එකක් බීලා අපි ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. යාළුවනේ ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා බලන්න එන්නම්. එහෙනම් එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. goodbye.